ඉතින් අද මම ආවේ විශේෂම වීඩියෝ එකකින් ඔයා වගේම මම සෑහෙන කල් හොයපු ප්‍රශ්නයකට උත්තරයක්. අපිට දරුවන්ට දඬුවම් දෙන්න පුළුවන් ක්‍රම මොනවද? දඬුවමක් දෙනවනම් දඬුවමක් දිය හැකි ක්‍රම මොනවද කියන එක තමයි මම අද කතා කරන්න ආවේ. ඉතින් මම අද කතා කරනවා කාරණා 4ක් ගැන. positive reinforcement, negative reinforcement, positive punishment, negative punishments. මෙන්න මේවා ගැන අපි කතා කරනකොට අපි ගමු මුලින්ම positive reinforcement කියන්නේ මොකක්ද? මෙන්න මේකෙදි දරුවගේ හොඳ ගති ගුණ වැඩි දියුණු කරන්න තමයි අපි මේ positive reinforcement කියන එකදී කතා කරන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ දැන් අපි දරුවෙක් හොඳ වැඩක් කරාම අපි දරුවා ඇගීමට ලක් කරනවා. ඒක හිනාවක් වෙන්න පුළුවන්, අත්පුඩියක් වෙන්න පුළුවන්, ළමයි ඔක්කොම එකතු වෙලා ගුරුවරයාට පුළුවන් අත්පුඩියක් දෙන්න, අම්මට පුළුවන් වැළඳ ගැනීමක් කරන්න පුළුවන් නේද? අපි කිව්වොත් කිස් එකක් දෙන්න පුළුවන්. මීට අමතරව අපිට පුළුවන් ස්ටාර් එකක් දෙන්න පුළුවන්. මීට අමතරව මොන හරි පොඩි දේවල් අපිට දරුවා සතුටු කිරීම පිණිස කරන්න පුළුවන් දරුවා හොඳ වැඩක් කරාම. මොකද අපි දරුවා හොඳ වැඩක් කරාම එයාට අපි ඒක තව තවත් කරන්න උත්තේජනය කරනවා. නේද? ඒ උත්තේජනයක් විදියට තමයි අපි මෙන්න මේ දේවල් කරන්නේ. ඉතින් මේකට අපි කියනවා applies stimulus. ඒ කියන්නේ උත්තේජනයක් එකතු කිරීම. දරුවගේ positive reinforcement කියන එක වැඩි දියුණු කරන්න අපි දරුවට උත්තේජන එකතු කරනවා. ඉතින් මේතෙන්දි මොනවාද අපි positive punishment විදියට ගන්නෙ මොකද? දැන් අපි හිතමු පෙර පාසලකදී හරි පෙර පාසලේ දරුවෝ ඉන්නවා. දැන් අපි කියන වැඩක් ඒ ළමයා කරන්නේ නැහැ. එතකොට අපි අනිත් කරපු බබාලට ස්ටාර් එකක් දීලා කියනවා මගේ පුතා මේක ඉවර කරන්න. මගේ පුතාටත් එතකොට මේ වගේ ස්ටාර් එකක් හම්බ වෙනවා. එතකොට අපි බබාව ධනාත්මක විදියට කියනවා මේක කරන්න මේක කරොත් අපි ඔයාලට මේ ස්ටාර් එක දෙනවා. හරි? එතකොට ඒ විදියට තමයි මේ විදියට ස්ටාර් එක දෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ විදියේ දේවල් තමයි අපි කියන්නේ positive punishment එකක් විදියට. එතකොට දරුවාට අපි motivate කරන්නේ කොයි වෙලෙත් ඒ අපිට දරුවට කියලා ඒ හොඳ ගති ගුණය වර්ධනය කරගන්න හෝ යම්කිසි හොඳ දෙයක් කරව ගන්න. ඉතින් මෙන්න මේ දෙක තමයි අපිට 100% අනුමත කරන්න පුළුවන් විදි දෙක. මීට අමතරව විදි දෙකක් තියෙනවා. අපිට සමහර වෙලාවට අපි දන්නවා පෙර පාසල් වලදී හෝ ගෙදරදී කියන දේ අහන්නෙම නැති වුනහම අපි කෑ ගහලා හරියන්නේ නැහැ. දරුවට දඬුවම් කරලා හරියන්නේ නැහැ. අපිට කිසිම වෙලාවකට දරුවට ගහන්න අයිතියක් නැහැ. අපිට ඒ වෙලාවේදී මෙන්න මේ negative reinforcement and negative punishment කියන දෙක කරන්න පුළුවන්. හැබැයි මම කියනවා මේක කරන්නම බැරිම නම් විතරක් කරන්න උත්සාහ කරන්න. ඉතින් මොකද්ද මේ අපි කතා කරන්නේ negative reinforcement කියලා. සමහර වෙලාවට දරුවෝ ඉන්නවා අපි එපා කියනම නරකම දෙයක් කරන. නේද? එතකොට අපි කියනවා ඉඳගෙන බබාට හරි. එහෙනම් ඔය දැන් බබා ප්‍රී ස්කූල් එකක බබා සින්දුවක් කියන්න කැමති නෑ. හරි. දැන් ඔයා ගිහිල්ලා සින්දුවක් කියන්න අකමැති කෙනෙක්. සින්දුවක් කියන්න කියන්නේ දරුවා අකමැති දෙයක් කරන්න කියනවා. මේක මේ අනුමත කරනවා නෙවෙයි. හැබැයි US Pearson අපි primary education එකේ syllabus එකට අනුව මෙන්න මේ විදිහට බෙදලා තියෙනවා. අපිට යම් දඩුවමකට යනවා නම් කරන්න පුළුවන් මෙන්න මේ දේවල් විතරයි. ඒකත් අවම තත්ත්වයටදී තමයි කරන්න ඕනේ. අපි දරුවා කරන්න අකමැති දෙයක් දෙනවා දරුවට කරන්න. දරුවා ගොඩක් නරක behavior එකක් පෙන්වුවොත්. ඊට අමතරව අපි කියනවා negative punishment එකක් කියලා. ඉතින් negative punishment එකක් කියලා කියන්නේ අපි හිතමු දැන් දරුවා යාළුවොත් එක්ක කාත් එක්කවත් toys එහෙම share කරගෙන සෙල්ලම් කරන්නේ නැහැ. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් අර මම සමහර අහලා තියෙනවා පෙර පාසල් වල තියෙනවා හරි dark room ඒ වගේ ඒවට කවදාවත් දාන්නේ නැහැ. අපි දරුවට ගහන්නේ නැහැ. දරුවා ඔයා නරක ළමයෙක් කියලා කවදාවත් කියන්නේ නැහැ. අපි කියන්නේ පුතා දැන් සෙල්ලම් කරන එක චුට්ටක් නතර කරන්න. ඔය බඩු ටික කොහොමම තියන්න. අපි සාමාන්‍යයෙන් වෙන රටවල් වල ප්‍රී ස්කූල් වල වෙනම ඒරියා එකක් තියෙනවා. ඒ ඒරියා එක තමයි ඒ ක්ලාස් එකේම තව තැනක්. සංසුන්ව ඉන්න තැනක්. ඒක ලස්සනට හදලා තියෙන. ඉතින් දරුවට කියන අපි චුට්ටක් අතෙන්ට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න. ඔයා එතන ඉන්න. ඔයා ෂෙයා කරගන්න කැමති වුණාම අපි එන්න ඇවිල්ලා ෂෙයා කරගමු කියලා. ඊට පස්සේ අපි කියනවා චුට්ටක් හිතන්න ෂෙයා කරගත්තේ නැති වුණාම අපිට යාළටත් දුක හිතෙනවා අපිටත් දුක හිතෙනවා කියලා අපි ඒක ලායාන්විත විදියට ආදරණීය විදියට දරුවට කියනවා. ඒක අපි
හොඳ බිහේවියර් එකක් නෙවෙයි, හොඳ දරුවෙක් ඔයා හැමදේම බෙදා ගන්න දරුවෙක්. එතනදිත් අපි පොසිටිව් කියන එක පුළුවන් තරම් ඉස්සරහට අරගෙන ඔයා අනිත් අයත් එක්ක බඩු බෙදා ගන්න දරුවෙක්, ඔයාට පුළුවන්, ඔයා හොඳයි. අපිට සමහරක් වෙලාවට තරහ හිතෙනවා, දුක හිතෙනවා. ඔව් ඒවා ෆීලිංස්, ඒවා හැටි. ඔයාටත් එනවා, ඒවා මටත් හිතෙනවා. සමහර වෙලාවට බෙදා ගන්න හිතෙන්නේ නැති ගතියක් එන්න පුළුවන්. ඒක ලෝභකමක් වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය හැඟීමක්. හැබැයි ඒ ඇත්තටම ඔයා නෙවෙයි. ඇත්තම ඔයා නම් සෙල්ලම් බඩු බෙදා ගන්නවා, ආදරෙන් සෙල්ලම් කරනවා. මෙන්න මේ විදිහට දරුවව අපිට පුළුවන් මෙන්න මේ ක්‍රම 4ට දරුවව ගුණාත්මක මාර්ගයකට හරවන්න පුළුවන් තරම් අපි බලා ගන්න ඕනි, උත්සාහ කරන්න ඕනි ධනාත්මක විදියට දරුවව මනස පෝෂණය කරන්න. ඉතින් දරුවන්ගේ මනස ගැන ඉගෙන යනකොට දැන් මමත් මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක ඉන්නේ. ඉතින් ඇත්තටම අපි හරිම දේ ඉගෙනගෙන හරිම දේ දරුවන්ට දෙන්න ඕනි කියන එක මම තදින්ම විශ්වාස කරනවා. අපේ දරුවෝ වෙනස් කරන්න අපිට පුළුවන්. ඉස්සෙල්ලම අපි අපේ ඔළුවේ තියෙන කුණු ටික අඩු කරගමු. එතකොට අපිට අපේ දරුවන් වෙනස් කරගන්න එක හරි ලේසි. ස්තුතියි. මේක ගොඩක් අම්මලා හව ප්‍රශ්නයක්. අපි දරුවෙක්ට පනිෂ්මන්ට් එකක් දෙනවා නම් කොහොමද මේ පනිෂ්මන්ට් එක දෙන්නේ කියන එක මටත් ඇත්තටම ප්‍රශ්නයක් තිබුණා. දරුවෙක් වරදක් කරාම මම ගහන්නෙත් නැත්තම් මොකොත් කරන්නේ නැත්තම් එහෙනම් අපි කොහොමද දරුවට ආදරෙම විතරක් කියලාත් අහන්නේ නැත්තම් මොනවද අපිට දරුවට දෙන්න පුළුවන් පනිෂ්මන්ට් නේද? එතකොට අපි දැන් හවස ටීවී බලනවා නම් යම් කාලයක් දෙනවා නම් ටීවී බලන හරි. පුතාද මේ අම්මා මේ වැඩේ කරේ නෑනේ, මේ විදිහේ නෝටි බිහේවියර් එකක් නේ බබාට තිබේ කියලා. ඔන්න අපි අද හවස ටීවී බලන්නේ නෑ. බබා ඒ වැඩේ කරගත්තට පස්සේ හදාගත්තට පස්සේ අපි ටීවී බලමු. මෙන්න මේ විදිහට අපිට පුළුවන් දරුවට දඬුවම් කරන්න. ඉතින් මේ දඬුවම් නුත් සමහරලාට සමහර දරුවන්ට වැඩිපුර දැනෙන්න පුළුවන්. නමුත් ඉතින් යම් බිහේවියර් එකක් හදාගන්න සමහර අවස්ථාවලදී මේ දඬුවම් ඔබට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් මේ වගේම මේ විද්‍යාත්මක පදනමක් තියෙන අපි හරියටම ඉගෙන ගන්න දේවල් වලින් මම හරියටම ඉගෙන ගන්න දේවල් වලින් ඔයාව දැනුවත් කරන්න, අම්මලව දැනුවත් කරන්න මම සූදානම්. අපි වෙනස් පරපුරක් හදන්න එකතු වෙමු. අත්වල බැඳගෙන ඉස්සරහට යන්න. ස්තුතියි.